ආයිබෝවන් දැයේ දුපුතුන්ගේ දැනුම් තක්සලාව මිහිර පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්නුණු YouTube channel එක. ඉතින් මිහිර පුංචි හපන්නු එක අද අපි ඔයාලට එක්කගෙන ආවේ ඔයාලට පුරුදු ඔයාලගේ මතකයේ රැඳුණු යාළුවෙක්. එයාව ඔයාලට මතක ශ්‍රී සම්බුද්ධ රාජාවන්දින් මහා සෑසී තිලෝනාවන්දින් ගීතයත් එක්ක. ශ්‍රී සම්බුද්ධ රාජාවන්දින් මා සෑසී තිලෝනාවන්දින් හද පුදසුන් සදා එහි බැති මල් පුදා මා සෑසී තිලෝනාවන්දින් ශ්‍රී සම්බුද්ධ රාජාවන්දින්. හරි ලස්සනයි භාවනාවක් වගේ. Thank you. අහන් ඉන්න පුළුවන්. දැන් ඔයා සංගීතයේ මේ වෙන විට සංගීතය හදාරමින් යනවනේ ගායනය වාදනය දෙකම හදාරනවද සහ කොයි මට්ටමේද හදාරගෙන යන්නේ? වැඩිම ගායනය තමයි මට පුළුවන් වාදනයත් පුළුවන්. ස්වරපුරු වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. දැන් සංගීත විභාග කළා දැන් මම විශාරද එක්සෑම් එක කරනවා. මම ප්‍රවේශිකා එක කරා. එය ප්‍රථම එකත් කරා. දැන් මට මධ්‍යමා කියන අවධිය තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. දැන් පාසලේ වැඩ එක්ක මේ වගේ සංගීත විෂය බාහිර කටයුත්තක්නේ. දැන් ඒ වගේ දේවල් කොහොමද බැලන්ස් කරගෙන යන්නේ? මම පාසලේදීත් ගොඩක් බාහිර ක්‍රියාකාරකම් සිදු කරනවා. ඉතින් ඒ අවස්ථාවලදී මට අතපසු වෙන අධ්‍යාපන කටයුතු මම ගෙදරට ඇවිල්ලා ආවරණය කරගන්නවා. එහෙම නැත්නම් මට පුළුවන් වෙලාවක ඒ විෂය බාර ගුරු භවතාගෙන් මට අතපසු වෙච්ච අධ්‍යාපන කටයුතු ටික මම ආවරණය කරගන්නවා. දැන් සංගීතයට අමතරව වෙන මොනවද කරන විෂය බාහිර ක්‍රියාකාරකම් තියෙනවා? මම පාසලේ මාධ්‍ය එකක ඉන්නවා. ඒ වගේම පාසලේ යෝන් ගවේෂණ සංගමේ ඉන්නවා. ඉතින් යෝන් ගවේෂණ සංගමේ මම ගොඩක් ගිනිමැල කඳවුරු ඒ වගේම ගවේෂණ තරඟ සඳහා සහභාගී වෙනවා. දැන් එතකොට දැන් මේ දේවල් එක්ක ඔයාගේ වටපිටාවේ අය පාසලේ යාළුවෝ ගෙදර අය ගොඩ දෙනෙක් වාට මේ සංගීතයත් එක්ක මේ ඉස්සරහට යන උදව් කරන්න තියෙන ඔයාගේ මේ පාසලේ වැඩයි සංගීතය සම්බන්ධව ඔය අනිත් විෂය බාහිර වැඩයි ඔක්කොම බැලන්ස් කරගෙන ඔයාට කිසි ප්‍රශ්න නැතුව මේ දේවල් කරන්න කවුද උදව් කරන්නේ? ගෙදර අයද පාසලේ අයද කොහොමද? අක්කි මට මගේ ගෙදර අය වගේම පාසලේ සියලුම දෙනා ලොකු සහයෝගයක් දක්වනවා. ගෙදර මගේ අම්මා, ඒ වගේම තාත්තයි, නංගි, ඒ වගේම මට ගීත තෝරලා දෙන්න උදව් කරන්නේ මගේ ලොකු අම්මා. ඒ වගේම අක්කි ඉස්කෝලෙත් විදුහල්පතිතුමී, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමියන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්, ඒ වගේම මගේම සහෝදරියන් සහ අනන්දන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මට පුදුම තරම් සහයෝගයක් දෙන්නේ. ඉතින් ඒ හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි අර භාවනාවක් වගේ කටහඬෙන් තව සින්දුවක් අහමුද? දැන් මම ගායනා කරන්න ඉන්න ගීතේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ රුක්මනී දේවී මහත්මියට. ඉතින් එතුමියව ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා. කන්දේනී මතුවෙන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවී දොලසේ මා ප්‍රීති ජීවිතේ ගලා කන්දේනී මතුවෙන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවී දොලසේ මා ප්‍රීති ජීවිතේ रात्रि काले चंद्रालोके रात्रि काले चंद्रालोके केंदी से दिए सिलरेरी दुलकी में प्रीति जीविते गलावी दुलसे माँ प्रीति जीविते गला कंदेनी मतुना दुलकी में प्रीति जीविते गलावी दुलसे माँ प्रीति जीविते
ජලේ බුල්බුල් නැගේ සැදී සෝබා මල් මල් සඳේ කාන්තී වේදී ගීතේ පෙම්වැල් ජලේ බුල්බුල් නැගේ සැදී සෝබා මල් මල් සඳේ කාන්තී වේදී ගීතේ පෙම්වැල් දෝලේ ජලේ නාදේ ප්‍රාණේ ගීතේ දෝලේ ජලේ නාදේ ප්‍රාණේ ගීතේ මුදෙන් හමු වේවි ප්‍රේමෙන් ගාලා මුදෙන් හමු වේවි ප්‍රේමෙන් ගාලා දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවේ දොලසේ මා ප්‍රීති ජීවිතේ ගලා කන්දේ නිමතුවන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවේ දොලසේ මා ප්‍රීති ජීවිතේ ගලා කන්දේ නිමතුවන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවේ දොලසේ මා ප්‍රීති ජීවිතේ. දැන් එතකොට ඔයාට දැන් මේ ගමන එනකොට එක එක බාධක අභියෝග ප්‍රශ්න ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ නැති මොන වගේ බාධක අභියෝගද ඔයාට මුහුණ ගැහුනේ? මම අර සිරස මාධ්‍යජාලයේ තරඟයට ගියාට පස්සේ සමහර කට්ටිය මට ගොඩක් හොඳ මේ කමෙන්ට්ස් දාලා තිබ්බා. හැබැයි සමහර විවේචනත් මට එල්ල වෙලා තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් එක්කෙනෙක් ඉලක්කයක් කරා යද්දී යාට ගොඩක් විවේචන එල්ල වෙනවා. ඉතින් තමන් දැනගන්න ඕනේ ඒවා මැඩපවත්වාගෙන විවේචන වලින් අපි හැදිලා තමන්ගේ අභියෝගයට යන්න තමන් දැනගන්න ඕනේ. ඉතින් කොච්චර විවේචනාවත් මම ඒවා කියන්නේ මේ හිතට ගත්තේ නෑ. හිතට ගත්තේ නෑ. අර බාධක දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ. ඉතින් දැන් ඔයාට දැන් මේ බාධක එක්ක ඒ වගේ දේවල් එද්දී ඔයාට ගෙදර අයගෙන් සපෝට් එකක් ලැබෙන්නේ නැති. වටේ පිටේ අයගෙන් සපෝට් එකක් ලැබෙන්නේ නැති. ඒ වගේම තමයි ඔයාව මේ තැනට එක්කන් එන්න බොහෝ පිරිසක් දායක වෙන්නේ නැති. අපි අන්න ඒ පිරිස මතක් කරමු. මගේ දෙමාපියන් ගොඩක් මට උදව් කරා. ඒ වගේම මගේ පාසල මතක් කරන්න ඕනේ. පාසලේ සියලුම දෙනා මට උදව් කරා. ඉතින් ඒ වගේම මගේ සංගීත ගුරුවරයා නිර්මල හේරත් සර් එතුමාවත් ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා. ඒ වගේම කඳුරට ගුවන්විදුලි සංස්ථාවේ අපේ ප්‍රින්ස් නිශාන්ත හේරත් සර් එතුමාවත් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. ඒ වගේම තව ගොඩක් කට්ටිය මට උදව් කරා. ඒ කියන්නේ නම් කියලා නිම කරන්න බෑ. ඉතින් අමතක වුණා නම් ඒ හැමෝම මම ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මම මේ තරඟට යන කාලේ අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමිය නිලක්ෂිකා හපුගොඩ මැතිණිය. ඉතින් එතුමියත් ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ. එතුමිය ගොඩක් සහයෝගය දැක්වුවා මේ ගමන යන්න. ඉතින් එතුමියවත් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් මම මතක් කරලා සිටිනවා. ඒ වගේම අද දින මට මේ අවස්ථාව ලබා දුන්නු ලේක් හවුස් කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? මම කැමතියි මනෝ උපදේශිකාවක් වෙන්න. ඒ වගේම නීතිය හදාරන්නත් කැමැත්තක් තියෙනවා. මම මගේ සංගීතය ඇවිල්ලා විනෝදාංශයක් විදිහට කරගෙන යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ අනාගත බලාපොරොත්තුව ඒ විදිහටම සාක්ෂාත් වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මිහිර පුංචි හපන්නොත් එක්ක එකතුණු පාතිමා අවුර සහෝදරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එයාගේ ලස්සන කටහඬෙන් තවත් ලස්සන ගීතයක් එක්ක අදට මිහිර ඔබෙන් සමුගන්නවා. ආයිබෝන් පාතිමා. ආයිබෝන් අක්කි. ඊම දැන් මම ගායනා කරන්න ඉන්න ගීතේ ගෞරවය හිමියන්න ඕනේ අයරින්ද අල්විස් මහත්මියට. ඉතින් එතුමියවත් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් මතක් කර සිටිනවා. පිපෙන ප්‍රියමක් මාතේ කලා රජිනී වයේ සර්ණ වීණා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා
සීතවන විල්පතේ පිපෙන පියමක් මතේ කලාරචිනී වයසල්ම වීනා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා තලයේ විසල කුමරේ කලාරජිනී සිරි සරසවේ බමුර තලයේ විසල කුමරේ කලාරජිනී සිරි සරසවේ සරසඳර උදා වෙන වෙලාවේ අසා හිඳිමි ඔබේ ගීතරාවේ අසා හිඳිමි ඔබේ ගීතරාවේ සීතවන විල්පතේ පිපෙන පියමක් මතේ කලාරජිනී වයසල්ම වීනා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා හද සංතානේ කියන උදානේ කලා විමානේ ඔබ නිදානේ හද සංතානේ කියන උදානේ කලා විමානේ ඔබ නිදානේ මටත් නිදා දෙන්න සැතපී දැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබේ ගීතදැල්ලේ සුවෙන් සැතපෙන්න ඔබේ ගීතදැල්ලේ සීතවන විල්පතේ පිපෙන පියමක් මතේ කලාරජිනී වයසල්ම වීනා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා ගීතවත් වීරාගයි හංස සේනා